හරිෝ අද අප යෝග තුළින් කතා කරන්නේ ආහාර ගැනීමේ විහර රටාව ගැන. ආහාර ගැනීම ඉතාමත්ම සැලකිලිමත් වේ. මොකද ආහාරයට පුළුවන් අපගේ රූපාත්මක, චර්යාත්මක, භාවාත්මක වෙනස්කම් ඇති කරන්න. වැරදි ආහාර විහරණ රටාවකට පුරුදු වීම නිසා අපගේ ශරීරයේ ලෙඩ වෙන්න පුළුවන්. රුධිර පීඩනය වෙනස් වෙන්න පුළුවන්. රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සදාකාලික රෝගීෙක් බවට පරිවර්තන වෙන්නත් පුළුවන් මේ වැරදි ආහාර විහරණ රටාව. ආහාර ගැනීම ඉතාමත් වෙනපත් වෙන අතර ඒක ගන්නේ කොහොමද කියලා අපි බලමු. ආහාර ගත යුත්තේ ලෝක ධාතුව පාලනය කරන්න ඉරයි හඳයි. ඉරට අයිති කාලේ තමයි රාත්‍රී 12 ඉඳලා දවල් 12 වෙනකම් ලෝක ධාතුව සූර්යයා පාලනය කරන්නේ. දහවල් 12 ඉඳලා රාත්‍රී 12 වෙනකම් ලෝක ධාතුව චන්ද්‍රයා පාලනය කරනවා. සූර්යයා පාලනය කරන වෙලාවේ අපගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරීත්වය යහපත් සිදු වෙනවා. අවශෝෂණ හැකියාවන් යහපත් සිදු වෙනවා. ඒ වගේම ආහාර තැම්පත් වීමේදී නරක විදිහට තැම්පත් වෙන්න තු යහපත්ව තැම්පත් වෙනවා. ඒවා දහනය වෙනවා හොඳ ආකාරයෙන්. ඒ නිසා ප්‍රධාන ආහාර වේලම් ගත යුත්තේ දහවල් 12ට තමයි ගන්න ඕනේ. දහවල් 12න් පස්සේ ගන්න ආහාර ප්‍රධාන ආහාර වේලක් ගන්නවනම් ඒක ඉතාමත්ම යහපත් වෙන්නේ නැහැ. ඒක ශරීරයේ ලෙඩ කරන්නට හේතු වෙනවා ප්‍රධාන ආහාර. එහෙම දවල් 12න් පස්සේ ගන්න ආහාරය ගන්නවනම් තෙල් අධික ආහාර ගන්න හොඳ නැහැ. සීනි අධික ආහාර ගන්න හොඳ නැහැ. පිටි අධික ආහාර ගන්න හොඳ නැහැ. ඒ නිසා ගන්න ඕන පළතුරු, නැවුම් පළතුරු, එළවලු තම්බලා, එළවලු සුප්, ඒ වගේම පළතුරු ජුස වගේ දේවල් දහවල් 12න් පස්සේ ගන්නවා නම් නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න හේතු වෙනවා. හැබැයි උදේ වරුවේ ආහාර ගන්නකොට රාත්‍රී ආහාරයත් උදේ ආහාරයත් අතර කාල පරාසය ආවම වශයෙන් පැය 14ක්වත් තියෙනවා. එතකොට තමයි යහපත් වෙන්නේ. එතකොට තමයි ශරීරයේ නිරෝගීව පවත්වා ගන්න පුළුවන් නැති ආහාර වේලක් ගන්න පුළුවන්. නිතරම ආහාර ගැනීම සුදුසු නැහැ. ඒ නිසා මේ කියපු විදිහට ආහාර ගැනීම ඔබට නිරෝගී ජීවිතයක් පවත්වාගෙන යන්න හේතු වෙනවා.